මේ පහුගිය දවස්වල අපේ හාමුදුරනේ මම මොණරාගල බණකට ගියා. ඒ බණට යනකොට මග පොලිසියක තමා මට ගිලම්පස ආදලා තිබ්බේ. මං ඒ පොලිසියට ගියා. OIC මහත්තයා පිට වැඩකට ගිහිල්ලා හදිසියේ ආවා. මිනිස්සයා ටිකක් තරබාරුයි එනකොට හොඳටම හැටි. මම මහත්තයා මොකද අක්කරයක් බිම් පෙරළුවා වාගේ. හැටි දාන්නේ? අපේ ආමුදුරනේ. හදිසි වැඩ ගොඩාක් මේ දවස්වල යෙදිලා මන් දුවලා බැරි ගහිලා තියෙන්නේ කිව්වා. මම මෙච්චර කාර්ය මණ්ඩලයක් ඉද්දී ඔබතුමා ඔච්චර දුවන්නේ? නෑනේ මේක අනිවාර්ය කරලා මගේ කරපිට තියලානේ. මම මොකද්ද ඒ ලොකු ගැටලුව? ආන් අර එහා පොලිසිය OIC ගේකට රිංගලා ඒකගේ ඔළුවට ගහලා මෝල් ගහකින් කිව්වා. බලන්න. සාමය සුරකීමේ නිලධාරියා යුද හමුදාවේ කොල්ලෙක්ගේ ගේකට රිංගලා. කොල්ලා අකමැත්තෙන් කොල්ලාගේ ගෑණි කැමැත්තෙන්. ඔව් සමහර අම්මන්ඩිලා මිනිහට දොර අරින්නේ නැහැ, හොර මිනිහටනේ අරින්නේ. ඔව් හබරකඩත් ඇති එකක්වත් අය මේ ගොඩේ නැති වෙන්න බෑ. කලින් දොර ඇරලා දැන් නාකි වෙලත් ඇති. දැනට දොර අරින අයත් ඇති. අරින්න පැට්‍රිකල් කරන අයත් ඇති. ඔව් ඇරෙන දොරෙන් රින්ගනේ වුණුත් ඇති. එහෙනම් මේ කතාව අහලා දත් ඇඳ කඩා ගන්න නැතුව ඔළුව කුඩු කරගන්නේ නැතුව මිනිස්කම නැති කරගෙන බල්ලෙක් වාගේ මැරලා යන්නේ නැතුව පින්වත් ගමනක් යන්න ධර්මයට ගරු කරාපල්ලා. දිග කතාවක් කෙටියෙන් කියන්නේ. OIC රින්ගන බව කොල්ලට ආරංචි වුණා. කොල්ලා පොලිසියට ගිහිල්ලා කිව්වා OICට ඔය වැඩේ කරන්න එන්න එපා, මගේ අහිංසක පෞල් ජීවිතේ විනාශ වෙනවා. ආපු වැඩේ කරගෙන ආපහු යන්න දෙපාරක් කියන්නේ නැහැ කියලා කිව්වලු. ඒකම OIC කිව්වලු පරයා කන පැලෙන්ඩ දෙකක් ගහලා කූඩුවට දාන්න ඉස්සෙල්ලා ඵලයක් හොයන්න කියලා. බලන්න මේකගේ බලේ කොල්ලා ගියා. කොල්ලා ගිහිල්ලා CEO මහත්තයාට කෝල් කරලා නිවාඩුව දීර්ඝ කරගෙන ගමෙන් එහා ගමක යාළුවෙක්ගේ ගෙදර නතර වුණා. මධ්‍යම රාත්‍රියේ ආසන්න කරලා මූ වෙනවා. ඇවිල්ලා හැංගිලා ඉන්නවා වැට පාවරේ. හොඳ මෝල් ගහකුත් තියාගෙන. දවස් දෙකක් තුනක් මදුරුව තලතලා හිටියා. ආමියකේ හින්දා අමාරුත් නෑනේ. කැලේ කොලේ හුරුයි. කොල්ලා දිගටම හිටියා. ඕන් OIC දාවා. ඇවිල්ලා වාහනේ නැවැත්තුවා. අරුන්ද දොර ඇරියලු කිරි ගෑවුවත් නෑලු අප්පා. පරිස්සම බලන්නකෝ. පරිස්සම. මිනිහා ඇවිල්ලා කතා කරුවා නා. හා බෙරියන් දෙන්න එපා, පොඩි එකා බුදි. ඕක අරගෙන එනවා. අය වඩම්මන්ට. බලපන් මිනිහට. මගුල් පෝරුවේ මූනිච්චාවට වැඳලා ගෙනාපු එක. මතකද මගුල් පෝරුවේදී වැඳා. එදාට පස්සේ අය වැඳපු දවසේ කියාපන් බලන්න. මගුල් පෝරුවේ වැඳාට පස්සේ අය වැඳලාද? මිනිස්සුන්ට හැබෑවෙන්න හඳුන්නේ. ඔව් මිනිස්සුන්ට හැබෑවෙන්න වැඳේ. අය නැතුව ගෞරවයෙන් වැඳා? නෑ එක කේක් කෑල්ල දෙපැත්තෙන් උලා කාලා වවුල්ලු වාගේ බොරුවට මූනිච්චාවට වැඳලා වල් ගතියක් ඔළුවේ තියාගෙන ආපු අය මේ. කොල්ල හැංගිලා හිටියා. අරක ඇවිල්ලා රිංගුවා. විනාඩි 10ක් ඇරියලු කොල්ලා. බලන්නකෝ. උපක්‍රමශීලී බව බලන්නකෝ. ගෙට ගිහිල්ලා විනාඩි 10ක් යනකම් කොල්ලා ගියේ නෑලු. ගත්තලු මෝල් ගහ යන වේගෙටම දොර තල්ලු කරගෙන ගේ ඇතුළට ගියාලු. උගේ ඇඳේම බුදිලු රජා. ආඳුනේ ගාලා තියෙනවා පොදු ආවේගේ රාගයේ ගින්නක්නේ.
මොහුගේ ප්‍රියමනාප රාගික ලෝකයට බාධා කරන එකාගේ දර්ශනය දැකීමෙන් ඇති වූ වෛරයෙන් ගහලා තියෙන්නේ. ඇඳේ වියල දෙකට කැඩිලා. මෝල් ගහක් දෙකට කැඩිලා. ඕයිසිගේ ඔළුවක් දෙකට කැඩිලා. කොහොමද පාර? අතේ ඉතුරු වෙච්ච මෝල් ගස් බාගෙන් තව දෙකක් ඔළුවට ගහලා අත් දෙකත් කඩලා කකුල් දෙකත් කඩලා. අනිත් පැත්ත හැරිලා බලනකොට බිත්තියට හේතු වෙලා ඉන්නලු පත්තිනි අම්මා. දැක්කෙම නෑ වාග්. දන්නේම නෑ වාග්. ගැව්වලු මෝල් ගස් බාගෙන් අත් දෙකත් කඩාගෙන ගිහිල්ලා දත් ඇඳ හැලෙන්න. ලේ ගොඩේ තිබ්බලු දත් දෙක. ඔය ඉතුරු තිය කියලා මම ඒ OIC කින් අහුවා ඉතුරු තිය. ස්වාමීන් වහන්සේ කිව්වේ නෑ දෙකක් බිම තිබ්බා නම් ඉතුරු තිය කියලා කිව්වේ. ඒකී අරන් පනින්න ඇති. මං කිව්වා ඒක හොඳයිනේ. ඇයි? තව අවුරුදු කීපයක් ඉදිරියට යනකොට දෙක ගලවන්න අනික් කෙවුන්ටත් තියෙන්න ඕන. එහෙනම් අරන් පැනපු එක හොඳයි. ගලවන එක සත්‍යයි මේ ලෝකේ. ඔවැනි ගමන් යනකොට. දැන් නිකන් හිතලා බලන්නකෝ මේ ලෞකික ලෝකේ අර ගෑනිට මිනිහෙක් ඉන්නවා මේ මිනිහට ගෑණියෙක් ඉන්නවා. දෙපැත්තෙම දරු පවුල් දෙකක් තියෙනවා. එතකොට මේ විඳින ලෝකයේ ඇතුලේ විඳගෙන ඉන්නේ නැතුව කාමය වැරදි විදිහට විඳින්න ගිහිල්ලා කාම තණ්හාවෙන් දැන් මොකද්ද ලැබුණේ? දුක් නෙමෙයිද?